හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් වෙනදා වගේම ආදරයෙන් වගේම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරමු ගොඩක් දෙනෙක් කැමති මාතෘකාවක් ගැන. ඉතින් හැමෝම ආසයි ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු. ඉතින් සමහර පුද්ගලයෝ ඉන්නවා හරිම ආකර්ශනීය. ඒ අයත් එක්ක කතා කරන්න අපිට ආසයි, ඒ අයව ආශ්‍රය කරන්න ආසයි, ඒ වගේම එයාලත් එක්ක කාලය ගත කරන්න ආසයි, එයාලා අඳින විදිහට ආසයි, එයාලා කතා කරන විදිහට ආසයි. මේ හැම දෙයකටම අපිට ආස හිතෙනවා. එයාලගේ ගතිගුණ ආසයි. ඉතින් මේ විදිහේ පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ. ඉතින් මේකදී ඔයා මොන ආගමේ හිටියත්, ඔයා මොන වර්ණයක් තිබ්බත් හැම කළු වුණත් සුදු වුණත් ඒ වගේම ඔයා මොන වයසක හිටියත් පොඩි ළමයෙක් වුණත් ලොකු ළමයෙක් වුණත් වැඩිහිටි කෙනෙක් වුණත් මේ ඕනම කෙනෙකුට ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු කොහොමද එහෙම පුද්ගලයෙක් වෙන්නේ කියලා. ඉතින් පළවෙනි දේ තමයි ඔයාලගේ පෙනුම. ඉතින් පෙනුම ගත්තහම කෙනෙකුට මුලින්ම පේන්න ඔයාගේ මූණනේ. ඉතින් ඔයාගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම්, ඔයාගේ මූණේ පැච් තියෙනවා නම්, මේ වගේ දේවල් තියෙනවා නම් ඇත්තටම ඒක කතා කරන කෙනෙකුට උනත් අවලස්සනව පේන්න පුළුවන්. ඉතින් මේකෙදි වඩාත් සැලකිලිමත් වෙන්න ඔයාගේ මූණ ලස්සනට තියාගන්න. ඉතින් මේකෙදි ඔයාලට ලේසර් ට්‍රීට්මන්ට් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පිම්පල්ස් නැති වෙන අද ඕන තරම් ක්‍රීම් වර්ග තියෙනවා රටේ. ඉතින් මේ දේවල් භාවිතා කරලා ඔයාගේ මූණ ලස්සන කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ BMI අගය ගැන සැලකිලිමත් වෙන්න. ගොඩාක් කෙට්ටු වෙන්නත් එපා. ගොඩාක් මහත් වෙන්නත් එපා. ඔයාගේ નિયમિત බර පවත්වා ගන්න උත්සාහ කරන්න. ඉතින් පෙනුමට ඔයා කළුද සුදුද කියන එක කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඔයා කළු වුණත් සුදු වුණත් ඔයාගේ ප්‍රියමනාප පෙනුම පවත්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ඒක තමයි මූලිකම දේ. මොකද කවුරු හරි කතා කරද්දී උනත් බලන්නේ මූණනේ. එතකොට ඒ කෙනාට අපහසුතාවයක් ඇති වෙනවා කියන්නේ එතන ආකර්ශනීය බවක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ පෙනුමේදී ඔයාලට පුළුවන් එළියට යද්දි පොඩි සිම්පල් මේකප් එකක් දාන්න. ඒක ඔයාගේ පෙනුම තවත් ලස්සන වෙලා පේනවා ඒකෙන්. ඉතින් ළඟකට යද්දි නම් අවශ්‍ය නැහැ. නමුත් ඔයා යන වැදගත් ගමනකදී ඒ වගේ අත්‍යවශ්‍ය දෙයකදී ඔයාට පුළුවන් මේකප් එකක් යූස් කරන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ජුවර්ලිස් යූස් කරන්න. මේ මම යොදාගෙන තියෙනවා වගේ. ඉතින් මෙච්චර ලොකු ජුවර්ලිස් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ඇඳුමට මැච් වෙන විදිහට ජුවර්ලිස් තෝරා ගන්න. ඒක තවත් ඔයාගේ පෙනුම ලස්සනට පේන්න වැදගත් වෙන කරුණක්. ඉතින් ඔයාලට පුළුවන් සිම්පල් ජුවර්ලි ඕන තරම් තියෙනවා. ඉතින් එහෙම ඔයාගේ ඇඳුම් වලට ගැලපෙන විදිහට ජුවර්ලිස් යොදා ගන්න. ඊට පස්සේ ඔයාගේ ඉරියව්. ඉතින් ඉරියව් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. අපි ගෙදර හැසිරෙන විදිහට නෙමෙයි අපි සමාජයේ හොටෙල් එකකට ගියාම රෙස්ටුරන්ට් එකකට ගියාම හැසිරෙන්නේ. ගෙදර කන බොන විදිහට නෙමෙයි රෙස්ටුරන්ට් එකකට ගියාම කන්නේ බොන්නේ. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ දේවල් ගැන දන්නේ නැත්නම් ඉගෙන ගන්න. ඔයා ගෙදරම ඉන්න කෙනෙක් නම් ඒ දේවල් ගැන අවබෝධයක් නැත්නම් ඒ දේවල් ගැන ඉගෙන ගන්න. මොකද ඉරියව් වලින් සමාජ මිනිසුන් අපේ මයින්නවා. Taman හැසිරෙන විදිහෙන්. Taman හැසිරෙන විදිහට ඇත්තටම තව කෙනෙක්ට දැක්කහම තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සයා කොහොම මිනිසෙක්ද කියලා. ඉතින් ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන. හරියට ඇවිදින්න, හරියට කන්න බොන්න, හරියට දැන් අපි සාමාන්‍ය හොටෙල් එක ටේබල් එකදී උනත් යූස් කරන විදිහක් තියෙනවනේ ඒ අයිටම්. ඒ විදිහට ඒ දේවල් පාවිච්චි කරන්න ඉගෙන ගන්න. තැනකට ගියාම කෑම බෙදා ගන්න හැටි. ගෙදර කනවා වගේ දැන් සමහරු ගෙදර එන ගොඩක් බෙදාගෙන කනවනේ. එහෙම පිට තැනකට ගියාම කොහොමද කන්නේ? ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.
ඉතින් ඊළඟ දේ තමයි ඔයා අඳින පළඳින විදිහ. ඉතින් ඔයා මුලින්ම ඔයාට සුදුසු සහ ගැළපෙන ඔයාට ලස්සනයි කියන ඇඳුමක් අඳින්න පුරුදු වෙන්න. තව කෙනෙක් ලස්සනයි කිව්ව පළියටවත් තව කෙනෙක් ඇඳ පළියටවත් ඒක ඔයාට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා තේරුම් ගන්න ඔයාට මොකද්ද ලස්සන. ඔයාට බැලුවම තේරෙනවනේ ඔයාට ඒක ගැළපෙනවද කියලා. ඉතින් ඔයාට මොකද්ද ලස්සන කියලා හිතලා බලලා ඒක තේරුම් අරගෙන අඳින්න. ඒ වගේම ඔයාට අඳින්න බැරි ඇඳුම් තියෙනවා නම් තව කෙනෙකුට දෙන්න. එතකොට ඒ අයත් ලස්සනට අඳී. ඉතින් එහෙම හිතලා කරන්න. ඉතින් සමහරු අඳිනවා දැන් ඒ කියන්නේ එළියට යනවා නම් සමහරු ඇඟ පේන්න ඇඳන් යනවා. ඉතින් මේවත් ඇත්තටම සුදුසු නැහැ. ඉතින් ඔයා ඇඟ පේන්න ඇඳා කියලා ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් අය තේරුම් අරන් තියෙන වැරදියට. ඉතින් ඔයා ඇඟ පේන්න ඇඳහම ගොඩක් අය හිතනවා මං ආකර්ශනීය පුද්ගලයෙක් වෙයි එහෙම කියලා. ඉතින් ඇත්තටම එහෙම නැහැ. ඔයා අඳින්න ඕනේ ඔයාට ගැළපෙන සහ තැනට සුදුසු ඇඳුම්. දැන් ඔයා මලගෙදරකට යනවා නම් ඔයා වෙඩින් එක විදිහට ඇඳන් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ලස්සනට අඳින්න ඒකත් ඇත්තටම ඔයාගේ ආකර්ෂණය වැඩි වෙන දෙයක්. ඉතින් ඔයාට මෙතෙන්දී හොඳ බ්‍රෑන්ඩඩ් අයිටම් යූස් කරන්න පුළුවන් තරම් සල්ලි තියෙනවා නම් එහෙම ඒවා අඳින්න. නැත්නම් ඔයා ලස්සනයි කියලා හිතන ලස්සන ඇඳුමක් තෝරගෙන ඒ විදිහේ ඇඳුම් අඳින්න. ඒක ගොඩක් වැදගත් ඔයාගේ ආකර්ෂණය වැඩි කරගන්න. අනිත් දේ තමයි තමන්ගේ ගතිගුණ. ඉතින් නරක පුද්ගලයෙක් වුණත් ආසයි හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ව ඇසුරු කරන්න. ඒ කියන්නේ නරක කෙනෙකුට වුණත් ආකර්ෂණයක් ඇති වෙනවා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ගැන. ඉතින් එහෙම තමයි. ගොඩාක් අය හැමෝම ඕනම කෙනෙක් ගත්තොත් ආකර්ෂණය ඇති වෙන හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ට තමයි. ඉතින් ඒක සාමාන්‍ය ලෝක ස්වභාවය. ඉතින් ඔයාලා පුළුවන් තරම් ඇත්තටම ඔයාලගේ නරක ගතිගුණ තියෙනවා නම් ඔයාලට තාම වෙලාව තියෙනවා වයස තියෙනවා. ඔයාලට පුළුවන් ඒ දේවල් වෙනස් කරගන්න. ඒ වගේම හැමතිස්සෙම ධනාත්මක විදිහට වෙනස් වෙන්න බලන්න. ඉතින් හැම දෙයක්ම ධනාත්මකව දකින්න. ඉතින් නරක ගතිගුණ තියෙනවා නම් මේ දේවල් හදාගන්න. ඔයාටම තේරෙනවා නම් ඔයා මේ තැනදී වැරදි කියලා. ඒ දේවල් ඔයාලා පුළුවන් තරම් හදාගන්න. ඒක ඇත්තටම ගොඩක් වැදගත්. ඔයාව ආකර්ෂණීය පුද්ගලයෙක් කරන්න. කරුණාව සතෙකුට කරුණාව දක්වන්න, මිනිස්සුන්ට කරුණාව දක්වන්න, නිහතමානී වෙන්න. ඒ වගේම ගොඩාක් දේවල් තියෙනවා ගතිගුණ ගත්තොත්, හොඳ ගතිගුණ ගත්තොත්. ඉතින් මේ හැම දෙයක්ම හිතලා බලලා ඔයාලට පුළුවන් හදාගන්න. ඊපස්සේ තවත් වැදගත් දෙයක් තමයි වගේ කතා විලාසය. ඉතින් ඔයා කතා කරද්දි මනසේ දිහා කෙලින් බලාගෙන අයි කන්ටැක්ට් තියාගෙන කතා කරන්න. ඒ වගේම ඔයාගේ වචන හොඳින් ඇහෙන විදිහට උච්චාරණය කරලා කතා කරන්න. ඉතින් ඒ වගේම පැහැදිලිව හොඳින් ඒ කියන්නේ සමහර අය පරුෂ වචන පාවිච්චි කරනවා මේ වගේ දේවල් කරනවානේ. එහෙම නැතුව හොඳ විදිහට හැමෝටම ආකර්ෂණයක් ඇති වෙන විදිහට තමන්ගේ වචන භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒ වගේම අනිත් කෙනාගේ කනට ඇහැව්වහම මිහිරක් දැනෙන අපහසුතාවයක් නැති විදිහට ඔයාගේ හඬ භාවිතා කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ දේවල් ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න. සමහර අයගේ ඒ කියන්නේ සමහර අය නිකන් අර ගිරිය යටින් කෑ ගහනවා වගේ කතා කරන අය ඉන්නවනේ. එතකොට අර අනිත් මනුස්සයාට ඔළුව කැක්කම හැදෙනවා නේද? ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ ගැන ඔයාලට පුළුවන් ඒ කියන්නේ කටහඬ වලට හදා ගන්න පුළුවන්. ඕන තරම් ක්‍රම තියෙනවා. YouTube එකෙත් බලන්න. ඉතින් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න, භාවිතා කරන වචන ගැන සැලකිලිමත් වෙන්න. අනිත් දේ තමයි ඔයාගේ අතපය නියපොතු මේ දේවල්. ඉතින් ඔයාගේ නියපොතු වල කුණු පිරීලා නම් ඔයාගේ ඒ කියන්නේ අතපය මූණ වගේ ලස්සන නැත්නම් ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද මූණ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. අතපය නියපොතු මේ දේවල් කැතනයි. ඉතින් නියපොතු
කිව්වහම ඔයා හැමතිස්සෙම ඒකේ කියුටෙක්ස් ගාගෙන එහෙම ඉන්න අවශ්‍ය නැහැ. පිරිසිදුව නියපොතු තියාගන්න. ඉතින් කියුටෙක්ස් ගන්න පුළුවන් නැත්නම් ඔයාලට දැන් අද ඕන තරම් තියෙනවනේ මේ ජෙල් නේල්ස් තියෙනවා එක එක ක්‍රම තියෙනවනේ. ඉතින් මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් ඔයාගේ නියපොතු වලට හානි වුණත් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් කරනවා නම් තමන්ගේ ඇත්ත නියපොත්තට හානියක් නොවන විදිහට කරන්න. ඉතින් තමන්ගේ නියපොතු ලස්සනට පිරිසිදුව තියාගන්න. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම අත්පය ගත්තාම ඔයාලට පුළුවන් මේ බොඩි ක්‍රීම් තියෙනවනේ බොඩි ලෝෂන්. බොඩි ලෝෂන් යොදා ගන්න පුළුවන්. මූණට ක්‍රීම් ගන්නවා වගේම තමයි ඒ දේවල් වලටත් පෙඩිකියුර් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන්න. ඉතින් ලස්සනට අතපය කකුල් ඒ දේවල් තියාගන්න. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් බවක් දක්වන්න. මොකද ඒ දේවලුත් ඔයාගේ ආකර්ෂණීය බව වැඩි වෙන්න තවත් බලපාන සාධක. ඉතින් ගොඩාක් දෙනෙක් වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ අත්පය නියපොතු මේ දේවල් ගැන. ඉතින් එහෙම නෙවෙයි. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද කෙනෙක් අපිව දකිද්දි මූණ තමයි බලන්නේ. මූණ වැඩිපුර බලනවා. ඒ වගේම අනිත් දේවලුත් බලනවා. නොබලා ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ දේවල් ගැන සැලකිලිමත්. ඉතින් ඊළඟ දේ තමයි පිරිසිදුභාවය සහ සුවඳ. ඉතින් පිරිසිදුභාවය ගත්තාම ඔයාලා ඩේලි වොෂ් කරන්න ඕන ඇඟ. ඉතින් උදේටයි හවසටයි දෙකටම පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් උදේ හවස දෙකටම වොෂ් දාන්න. ඒ වගේම නාන්න. ඒ වගේම හැමතිස්සෙම පිරිසිදුව සුවඳට ඉන්න. එකම ඇඳුම ආයෙ ආයෙ අඳින්න එපා. එකපාරක් ඇඳලා පස්සේ ඇඳුම් හොදන්න. ඉතින් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔයා යූස් කරන පර්ෆියුම් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් පර්ෆියුම් යූස් කරද්දී ඇඳුමට විතරක් යූස් කරන්න. ඉතින් මේ පර්ෆියුම් එකක් යූස් කරනකොට හොඳ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඕනම කෙනෙකුට ඒ සුවඳට ආකර්ෂණයක් ඇති වෙනවා. ඉතින් ඔයාට එහෙම යූස් කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න කෙනෙක් නම් එහෙම භාවිතා කරන්න. ඉතින් සුවඳ කියන්නේ අපි දිහා කෙනෙක් දෙපාරක් හැරිලා බලන විදිහේ දෙයක්. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඊළඟ දේ තමයි be positive කියන්නේ. ඉතින් හැමතිස්සෙම පොසිටිව්ව ඉන්න බලන්න. මොකද කිසිම කෙනෙක් කැමති නෑ අඬාගත්තු ගමන් බෑ කියාගත්තු ගමන් ඔහොම ඉන්න අයට. ඉතින් හැමෝම කැමති හැමතිස්සෙම ඉදිරියට යන පොසිටිව් ආත්ම විශ්වාසයක් තියෙන මේ වගේ පුද්ගලයන්ට. ඉතින් පුළුවන් තරම් හැම දෙයක් දිහාම පොසිටිව් විදිහට බලන්න උත්සාහ කරන්න. ආත්ම විශ්වාසයෙන් තමන් ගැන ඉදිරියට ගමන් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒකට ගොඩක් අය කැමති. ඉතින් ඇත්තටම අඬාගත්තු ගමන් මට බෑ කියාගත්තු ගමන් ඉන්න පුද්ගලයන්ට වඩා පොසිටිව්ව ඉන්න පුද්ගලයන්ට මිනිසුන් ආකර්ෂණය වෙනවා වැඩි. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න නම් ඔයා හොඳ පොසිටිව් මානසිකත්වයකින් ඉන්න කෙනෙක් වෙන්න උපරිම උත්සාහ කරන්න. හැම දෙයක් දිහාම ධනාත්මකව බලන්න. ඉතින් ඊළඟ දේ තමයි නිරෝගීකම කියන්නේ. ඉතින් ඔයා කොච්චර ලස්සන වුණත් ඔයා කොච්චර හොඳ ඉරියව්වල හිටියත් ඔයා කොණ්ඩෙට මොනවා කරත් ඔයා පෙනුම කොච්චර හදාගත්තත් වැඩක් නැහැ ඔයා නිරෝගී නැත්නම්. ඉතින් ඔයා දැනට කිසිම ලෙඩක් නැති කෙනෙක් නම් පුළුවන් තරම් උත්සාහ කරන්න නිරෝගීව ඉන්න. ස්වාභාවික කෑම බීම කන්න බොන්න, එක්සර්සයිස් කරන්න, යෝගා කරන්න. මේ දේවල් කරලා නිරෝගීව ඉන්න උපරිම try කරන්න. කෘතිම කෑම කන්න එපා, කෘතිම බීම බොන්න එපා. ඉතින් මේ දේවල් පුළුවන් තරම් අවම කරන්න. මං කියන්නේ ඒවා කන්න බොන්නේ නැතුව ඉන්න කියලා. ඒත් පුළුවන් තරම් අවම කරලා තමන්ගේ ජීවිතේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න try කරන්න. ඉතින් දැනට ලෙඩක් දුකක් තියෙන කෙනෙක් නම් හැමතිස්සෙම ඒ ගැනම කියව ඒ ගැනම හිත ඍණාත්මකව මනසින් වැටෙන්න එපා. පුළුවන් තරම් දැන් බෙහෙත් තියෙනවනේ ඕනම ලෙඩකට. පුළුවන් තරම් ඒ බෙහෙත් අරගෙන තමන්ගේ ජීවිතේ ගෙනියන්න. මේ සාර්ථක විදිහට ගෙනියන්න try කරන්න.
ඊට පස්සේ තවත් ගොඩාක් වැදගත් දෙයක් තමයි ඔයාගේ කොණ්ඩය. ඉතින් කොණ්ඩය කියන්නේ ඔයාගේ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් තරම් දෙයක්. ඉතින් මාත් පහුගිය කාලේ කොණ්ඩේ කලර් කරලා හිටියා. දැන් නම් ගොඩක් ඒ කලර් එක පල්ලෙහාට ගිහින් තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලට ලොකු වෙනසක් කරන්න පුළුවන් ඔයාගේ හෙයාර් ස්ටයිල් එකෙන්. ඔයාගේ කොණ්ඩේ කලර් කරනවා නම්, ස්ට්‍රේට් කරනවා නම්, කර්ල් කරනවා නම් මේ ඕනම දෙයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒත් මේ දේවල් කරද්දි සැලකිලිමත් වෙන්න. කොණ්ඩේ ඩැමේජ් වෙනවා කෙමිකල් භාවිතා කරද්දි. ඉතින් පුළුවන් තරම් ස්වාභාවික ක්‍රම වලින් ලස්සන වෙන්න බලන්න. ඉතින් ඒක ඔයාගේ කොණ්ඩේට ගොඩක් හොඳයි. එහෙම ස්වාභාවික ක්‍රම භාවිතා කරලා ලස්සන වෙන එක. ඉතින් ගොඩාක් ක්‍රම තියෙනවානේ ස්වාභාවික ක්‍රම කොණ්ඩේ වැවෙන්න. රෝස්මරි ඔයිල් තියෙනවා, ලූණු තියෙනවා, කරපිංචා තියෙනවා. ඉතින් ගොඩාක් ක්‍රම තියෙනවා. ඔයාලා හොයලා බලන්න ඒ ගැන. ඉතින් මේ විදිහට ස්වාභාවිකව කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙමිකල් මොනවා හරි දාලා ඔයාගේ කොණ්ඩේ වෙනසක් කරන්න. ඉතින් මූණට ගොඩාක් ලොකුවට බලපාන දෙයක් තමයි මේ කොණ්ඩේ කියන්නේ. ඉතින් කොණ්ඩෙන් සම්පූර්ණයෙන්ම ඔයාව වෙනස් පුද්ගලයෙක් කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ආදරෙන් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මාත් එක්ක ඉදිරියේදී මගේ වීඩියෝස් බලන්න එකතු වෙන්න. ඔයාලගේ කමෙන්ට්ස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. බයි.